පසුගිය මාස දවසක මගේ බර්ත්ඩේ එක තිබුණානේ. ගොඩක් අය විශ් කරලා තිබුණා. ඉතින් ඇත්තටම ඒ ඔක්කොටම ගොඩක් ස්තුතියි. ගොඩක් thank you. ළඟම ඉන්න යාළුවෝ ටික නම් ඇවිල්ලා කාලා බිලා ගියා. නමුත් ඉතින් ඈතින් උන්න යාළුවන්ට ඉතින් මොනවද දෙන්න බෑනේ. රටවල ඉන්න ගොඩක් යාළුවෝ ඉන්නවා. ඉතින් ඒකට මට විශ් කරලා ඒ ඔක්කොටම ගොඩක් thanks. ඉතින් මට හිතුණා ඒ ඔක්කොන්ට පුංචි තෑග්ගක් දෙන්න ඕනේ කියලා. ඒ හින්දා මම කල්පනා කරා ලස්සන දඩෙක් කියන්න. මේ සයිප්‍රස් වල තියෙන නිකුසින ටිකක් දුරට ගියාම කොටාමොනි පල්ලිය කියලා එකක්. ඒකට ලංකාවේ ගොඩක් අය කියන්නේ කැලෑ පල්ලිය කියලා. හරිම ලස්සනයි. හරිම නිෂ්කලංක තැනක තියෙන්නේ. මේ පල්ලියට හැබැයි ඉතින් බස් වල නම් යන්න බෑ. මම හිතන්නේ වෙනම කාර් එකකින් යන්න ඕන. ගොඩක් දුර යන්න ඕන. ඉතින් අද අපි ඒ කැලෑ පල්ලියට බලන්න. මේ මගේ බර්ත්ඩේ එකනේ මම ඔයාලා එක්කන් යනවා අද ඒ පල්ලියට. එහෙනම් යමු. මගදිකට මේ ලස්සන පෙන්නන් යන්නේ සයිප්‍රස් එකේ සුන්දරත්වයත් ගමනේ තියෙන ලස්සනත් පෙන්නන්න. ඉතින් වටපිට බලාගෙන යමු. කොටාමුණු පල්ලි. අපි යන්නේ පල්ලි. අර ඈතින් පේන්නේ පල්ලිය තමයි. මම පල්ලිය ළඟට යන්නම්. තාචුට්ටකින්. හරිම ලස්සන පස්සක් තියෙන අපි නිෂ්කලංකයි. ඇත්තට තව දෙයක් කියන්න ඕනේ. මේ පල්ලියට ලංකාවේ ගොඩක් එන්නේ පළවෙනි සතියේ ඉරිදා උදේ පාන්දර ඉර පායන් ඉස්සෙල්ලා. මම දන්නේ ඇයි කියන්නේ. අත ඉර පායන් ඉස්සෙල්ලා කට්ටිය එනවා. ඒ හින්දා අපිට නම් එන්න බැරි වුණා. අපි ආවේ ටිකක් දවල් වෙලා. දැන් ඉර බුදුන් වෙලක් තියෙන්නේ. යමු. ඉතින් තව දෙයක් කියන්න ඕනේ.
මම පල්ලේ ඇතුළට නගෙන අපිට වීඩියෝ කරන්න මම හිතන අවසරයක් තියෙනවද දන්නේ නැහැ. හින්දා අපි වීඩියෝ කරද්දී වටේ විතරයි මම ළඟට එක්කන් යන්න. කොහොමවත් ගොඩක් වැදගත් වෙන පල්ලියක් මේක. මොකද තුර්කී ආක්‍රමණයත් එක්ක මේ ගම්ම සමුලඝාතනය වුණා කියලා කියන්නේ මේ පල්ලිය එක්ක. ඉතින් ඒකයි කියන්න තියෙන්නේ. නමුත් තව දෙයක් කියන්න තියෙනවා. දැත බැඳ ඇලන්දී මට බෑව ආදරේ. දැත බැඳ ඇලන්දී මට බෑව ආදරේ. සනසාලු ලාලන කාලේ දිවිතෙක්ම සීකරේ. ඒ නිල් දැසේ ගමනට දිරිදෙයි මේ ජීවනයේ. මුළු සංසාරේ මේ ජීවනයේ. මුළු සංසාරේ. හරි. ඔන්න එහෙනම් මම අදවල කැලේ බලට එක්කන් ආවා. මට විතරක් ඔක්කොම පෙන්නවා. ගොඩක් කාර්යයක් තියෙන ලස්සන දේවස්ථානයක්. ඉතින් දැන් යන්නයි හදන්නේ. එමුනම් ඉතින් ආයෙත් දැසු මේ වගේ හම්බ වෙනවා. තා දෙයක් කියන්න අමතකුණා. අද මට එන්න ප්‍රවාන් පාසුන ලබා දුන්නේ දිනුක සහ ප්‍රසාද්. ඒ දෙන්නටත් ගොඩාක් ස්තුතියි කියමින් අපි එනම් සමුගන්න. ඔලක්කාටම සුබම සුබ දවසක්. දාට සුර ලෝකේ වැජබෙයියේ. සල්ලි තිබුණාට ගුණ ධර්මේ රකිනාය. උස්මදිය දාට සුර ලෝකේ වැජබෙයියේ. ඔබ සංසාරේ පව්පින් ලෙසේ සපදෙන්නේ මේ ජීවිතේ. සල්ලි රන්කාසි ගුණ ධර්මය අතුරන්නේ නැහැ.